මුලින්ම මගේ හැපි හෝම් චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය සිත්තැත්තන් සියලු දෙනාම බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අවුරුද්දත් ඉවර වුණා. ඊට පස්සේ දැන් වෙසක් එකත් ඉවර වුණා. අවුරුද්දට ගෙදර ලස්සනට පිරිසිදු කරලා පිළිවෙල කරලා අලුත් කරලා පටන් ගත්තා නේද? මම හිතන්නේ දැන් නම් ටිකක් ඔය කිචන් එක සිංක් එක ඊට පස්සේ අපේ ගෑස් කුකර් එක එහෙම දැන් නම් ටිකක් අපිරිසිදු වෙලා තියෙන්නේ. ඒක නිසා ඔන්න මම අද මගේ සිංක් එකයි කිචන් එකේ ඊට පස්සේ ගෑස් කුකර් එකයි පිරිසිදු කළා. මෙන්න මේ විදිහට කණ්ණාඩියක් වගේ දිලිසි තියෙන්න මම ඉතින් මේ විදිහට පිරිසිදු කරා. මට හිතුණා මේක පිරිසිදු කරලා ඉවර වෙලා ලස්සනට ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. මොකද එතකොට අපිරිසිදු වෙලා තියෙනවා නම් ඔයාලගේ ගෙදර කිචන් එකේ සිංක් එක එහෙම ටිකක් පිරිසිදු කරන්න හිතෙනව නේද? අද ඉතින් උදේම මම කළේ මේ දේ තමයි. ඉතින් දැන් හිතන්න එපා මේකේ පිරිසිදු කරලා මෙහෙම පහන් පත්තු කරන්නත් ඕනේද කියලා. එහෙම ඕනේ නැහැ. පුළුවන් නම් මේ වගේ සුවඳ එන පහනකුත් පත්තු කරන්න නේද? එතකොට අවට පරිසරයක් ටිකක් සුවඳ වෙනවා. ඒ වගේම තමයි පිරිසිදුත් වෙනවා. ඉතින් අපේ හිතට සතුටුයි. ඒ වගේම තමයි මානසික සුවය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් දැන් හිතනව නේද කොහොමද මෙච්චරම ලස්සනට මේ සිංක් එක දිලිසෙන්න අපි පිරිසිදු කරගන්නේ කියලා. මෙන්න මේක තමයි මම පාවිච්චි කරන්නේ. ආප්ප සෝඩා ටිකක් දාලා හොඳට අතුල්ලනවා. ඊට පස්සේ ටිකක් වෙලා සිංක් එකේ ඒක මම ටිකක් විනාඩි 5ක් විතර වගේ තියෙන්න අරිනවා. මෙන්න මේක තමයි මම පාවිච්චි කරන්නේ ආප්ප සෝඩා. එහෙම නැත්තම් බේකින් සෝඩා, බේකින් පවුඩර් නෙමෙයි, ඒකත් මතක තියාගන්න. අද මම මගේ ගෑස් කුකර් එක මෙන්න මේ විදිහට ලස්සනට කණ්ණාඩිය වගේ පේන්න පිරිසිදු කරා. ගෑස් කුකර් එක විතරක් නෙමෙයි, දැන් මේ අඩියත් සාමාන්‍යයෙන් අපි ගෑස් කුකර් එක මේ තියලා තියෙන උඩත් අනිවාර්යයෙන්ම යට අපිරිසිදු වෙනවා. ඒ ටිකත් ලස්සනට පිරිසිදු කරගත්තා. ඒකටත් මම පාවිච්චි කරේ ආප්ප සෝඩාම තමයි. ගෑස් කුකර් එක විතරක් නෙමෙයි, ඊට පස්සේ ගෑස් කුකර් එක යටත් අනිවාර්යයෙන්ම තෙල් වැටිලා තියෙනවා. ඒක නිසා අපි උයන පිහන දේවල් වැටිලා තියෙන නිසා ඒ කුණුත් සුද්ධ කරගන්න මේ බේකින් සෝඩා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒව පිරිසිදු කරන ගමන් අපි උයන තැන අනිවාර්යයෙන්ම සර්වියට් එකකුත් පාවිච්චි කරන්න ඕනි කියලා මම හිතන්නේ. අපේ ගෙවල් වල පිරිසිදුවටම තියෙන්න ඕන තවත් තැනක් තමයි අපි උයන තැන. ගෑස් කුකර් එකත් හොඳට කණ්ණාඩිය වගේ පිරිසිදු කළා. ඉතින් මේ වෙලාවේ ටිකක් වැස්සකුත් තියෙනවා. මට හිතුණා අවටත් ටිකක් ඔයාලට පෙන්නන්න ඕනේ කියලා. අද උදේ ටිකක් විතර පොඩි වැස්සකුත් වැස්සා. වීඩියෝ එකකට අනිවාර්යයෙන්ම මේ 3 දෙනාත් ඉන්නම ඕනේ. එහෙම නැත්තම් වීඩියෝ එක බලන අයට ටිකක් අඩුපාඩුවක් වගේ. ඔන්න ඒක නිසා ඒ 3 දෙනාවත් ඔයාලට පෙන්නලම ඉන්න ඉතුරු ටික කියන්න. මට ගෙදර කොච්චර වැඩ තිබ්බත් මගේ වෙහස නිවෙනවා මේ 3 දෙනාගේ මේ පුංචි සෙල්ලම් දකිනකොට. ඉතින් ඇත්තටම ඒක නිසා ඒකත් මානසික සුවයක් තමයි, මානසික සතුටක් තමයි මේ සුරතල්ලු 3 දෙනා. දැන් ඒ 3 දෙනාට මගේ channel එක බලන අයත් ගොඩාක් කැමති වෙලා තියෙනවා. දැන් ඔන්න ඒකත් හරි. ඔන්න මෙතන සිංක් එක විතරක් නෙමේ, මේ අවට ටයිල් ටිකත් මම අර බේකින් සෝඩා දාලා තමයි පිරිසිදු කරගත්තේ. මං ඉස්සෙල්ලත් කිව්වා මෙන්න මේ විදිහට ලුණු පහනක් වගේ පත්තු කරලා අවට පරිසරය ටිකක් පිරිසිදු කරන්නත් පුළුවන්. ඇත්තටම මේ පහනේ දැල්ලෙන් අපිට මානසික සුවයක් ලැබෙනවා ඒක දකිනකොට. ඒක නිසා දැන් හිතන්න එපා මේවා පත්තු කරගෙන කොහොමද මෙතන සෝදන්නේ. පත්තු කරගෙන සෝදන්න ඕනේ. ලස්සනට පිරිසිදු කරලා
අස් කරලා ඊට පස්සේ ටිකක් ඔන්න ඔය විනාඩි 10ක් 15ක් පැය භාගයක් විතර වගේ ලස්සනට පහනක් දෙකක් පත්තු කරලා මල් පෝච්චියක් දෙකක් තියලා ඒ වගේ ලස්සන බලන්න. මම නම් එහෙමයි. මේ වීඩියෝස් විශේෂයෙන්ම මම ගේන්නේ මම වගේ අයට. ඔන්න ඒකත් මතක තියාගන්න. මේ වගේ කුස්සි වල උයන්න බැරි අය ඉන්නවා. ඒක නිසා ඒ උයන්න බැරි අයට නෙමෙයි. මම වගේ මේ වගේ ලස්සනට කුස්සිය තියාගෙන උයන්න පුළුවන් අය ඉන්නවනේ. අන්න යාළ වෙනුවෙන් තමයි මම වීඩියෝස් කරන්නේ. එහෙම නැතුව උයන්න බැරි අයට මම කියන්නේ නෑ මේ වගේ කුස්සි තියාගෙන ඉන්න කියලා. මොකද බැරි අයට කොහොම කිව්වත් බෑ. ඒක නිසා පුළුවන් අයට තමයි ඔන්න මගේ වීඩියෝස් ගේන්නේ මම. අපි උයන තැන ඊට පස්සේ අපි කපන කොටන ඒ වගේම අපි සෝදන තැන. අන්න ඒ තැන් දෙකත් ලස්සනට පිරිසිදුව පිළිවෙලට තියාගන්න පුළුවන් නම් ඇත්තටම අපිට ගෙදර උයන්න ආස හිතෙනවා. හැමෝටම මේ වගේ නැති වුණත් Tamanට තියෙන විදිහට පිරිසිදු කරගත්තාම හරි. ඉතින් අද මහා ලොකු වීඩියෝ එකක් නෑ. උයන්න ඉස්සෙල්ලා මම මෙන්න මේ විදිහට මගේ එළියේ කිචන් එකේ සින්ක් එකයි ඊට පස්සේ ගෑස් කුකර් එකයි පිරිසිදු කළා. ඊට පස්සේ මම මෙතන මේ පහනක් දෙකක් පත්තු කරලා මල් පෝච්චියක් දෙකක් තිබ්බට පස්සේ මට හිතුණා ඔයාලා එක්කත් ඒක බෙදා ගන්න ඕනි කියලා. මම ඉතින් මේකට ආපසෝඩා දැම්මා කියලා ඔයාලත් එහෙම වෙන්න ඕනේ නෑ. ඔයාලට කැමති දෙයකින් පිරිසිදු කරන්න පුළුවන්. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න, සතුටින් සැහැල්ලුවෙන් ආදරණීයව ඉන්න. සියලු දෙනාටම දලදා සමිඳු පිහිටයි ආයුබෝවන්. මම මහනුවර ප්‍රියන්තීදී සිල්වා.